මම අද ඔයාලට මේ පෙන්නන්නේ ලංකාවෙන් හමුවන ජුරාසික අවධියට අයත් ෆොසිල ටිකක්. දැන් මේ පෙන්නන ෆොසිල හම්බෙලා තියෙන්නේ පුත්තලමේ තබ්බෝවෙන්. මේ තියෙන්නේ තබ්බෝවේ මතුපිට පස්තරයෙන් හොයාගත්ත ජුරාසික යුගයට අයත් පර්ණාංග ශාකවල ෆොසිල. ඔයාලට මන් පැහැදිලිව පස්තට්ටුව අතර ශාක කොටස් ෆොසිලකරණය වෙලා තියෙන හැටි පෙන්වන්නම්. මේ තියෙන්නේ පස්තට්ටුව අතර තියෙන ශාක ෆොසිල. ඔයාලට පැහැදිලිවම බලාගන්න පුළුවන් ශාක කඳන්, ශාක පත්‍ර වගේ ඒවා. හොඳින් බැලුවොත් ඔයාලටත් පැහැදිලිවම ශාක ෆොසිල හොඳින් අඳුරගන්න පුළුවන් වෙයි. දැනට තබ්බෝ මතුපිට පස්තට්ටුවෙන් ජුරාසික යුගයට අයත් පර්ණාංග ශාක ෆොසිල විතරක් හම්බුණත් හොඳින් අධ්‍යයනය කළොත් සමහරට සත්ව ෆොසිලත් හොයාගන්න පුළුවන් වෙයි අපිට. පර්ණාංග ශාක වැවෙන්නේ වායුගෝලීය ආර්ද්‍රතාවය හොඳින් පවතින දේශගුණික කලාපවල. ඉතින් ජුරාසික අවධියේ සතුන් ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ආහාර හොඳින් තියෙන මේ වගේ ස්ථානවල. ඒ හින්දා වැඩිදුරට මේ ස්ථාන ගවේෂණය කළොත් ජුරාසික යුගයේ දැවැන්තයින්ගේ සත්ත්ව ෆොසිල කොටස්ද අපිට බොහෝ විට හොයාගන්න පුළුවන් වෙයි. ජුරාසික පාංශු නිදි පවතින ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙත් මේ වගේ පර්ණාංග ශාක සහිත වසර මිලියන ගණන් පරණ පස්තර අතර හොඳින් සංරක්ෂණය වුණ ඩයිනසොර ෆොසිල හම්බෙලා තියෙනවා.